මේ මහින්ද රාජපක්ෂ කල්ලියට එකතු වෙලා තියෙන විමල් වීරවංශලා ඇතුළු උදේ ගම්මන්පිල්ලලා ඇතුළු ඔය සියලුම දෙනා අද දේශපාලන අනාථය බවට පත් වෙලා තියෙන පක්ෂයක් පාටක් නැහැ. ඉතින් ඕන් අද උත්සාහ ගන්නවා මේ රට එක්ක සෙල්ලම් කර. ඉතින් අපි දේශපාලඥයෝ හැටියට තරුණයෝ හැටියට මේ රටට ආදරය කරන පිරිසක් හැටියට ඒකට කිසිම දවසක ඉඩ තියන්නේ නැහැ කියන එක බොහොම ඕනෑකම මතක් කරගන්න. ඉතින් මම හිතන්නේ හොඳයි ස්පිරිතාලේ ඉන්න එක. ඇත්තටම මම හිතන්නේ ඔවුන්ට ඒ ආත්ම ශක්තිය නැහැ. හරි අපේ මම හිතන්නේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේක මැතිතුමාට පොඩි 10යි 10ක එහෙම නැත්නම් ඊටත් වඩා පොඩි කාමරයක එතුමාව දාලා තිබුණේ. එතුමාට ඇත්තටම බෝම්බ වැදිලා ඇඟ තුල අදටත් තියෙනවා යකඩ කෑලි. ඉතින් එහෙම නායකයෙක්ට එහෙම රණ විරුවෙක්ට සැලකුවේ පොඩි කූඩුවක දාලා. අපි එහෙම කරේ නැහැ. වීරයෝ වගේ කෑ ගහන ඔය ගොඩක් අයට ආත්ම ශක්තිය නැහැ. ඔවුන් කරපු කියපු දේවල් වලට මුහුණ දෙන්න. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රට සංවර්ධනය කරන්න. මොකද මේ අපි බෙදිලා මේ රට සංවර්ධනය කරන්න බෑ. ඉතින් ඒක නිසා අපි මේ ජාතික ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ ಜಾති ආගම් කුල මල පක්ෂ කියන මේ සියලුම දෙනා එකතු වෙලා මේ රට සංවර්ධනය කරන වැඩපිළිවෙලට දායක වෙන්න. ඉතින් ඒක නිසා මම හිතන්නේ රටට වග කියන රටට ආදරය කරන පක්ෂයක් හැටියට අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණද එහෙම නැත්නම් ද්‍රවිඩ සංවිධානයේද කියන එක අපිට ගැටලුවක් නැහැ. අපි කුමන පක්ෂයක් එක්ක හෝ එකතු වෙලා මේ රට සංවර්ධනය කරන වැඩපිළිවෙලට දායක වෙනවා. මම හිතන්නේ පක්ෂයේ මහලේකම් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද සිල්වා මැතිතුමා දුමින්ද දිසානායක මැතිතුමා පැහැදිලිව කිව්වා මේ එතුමා සහ ඒ පක්ෂයේ සූදානම් මේ යහපාලන ආණ්ඩුව අවුරුදු 5ම ඉදිරියට යන්න කියන කාරණා. ඉතින් මම හිතන්නේ ඩිලාන් පෙරේරා මැතිතුමාගේ පෞද්ගලික මතයක් වෙන්නේ නැති. අපි සියලු දෙනාගේම අපේ පෞද්ගලික මත තියෙනවා. නමුත් පක්ෂයේ මතය ගෙනියන්නේ මහලේකම්වරයා. ඉතින් මම හිතන්නේ දුමින්ද මැතිතුමා ඒක පැහැදිලිව ප්‍රකාශ කළා.